සත්‍යවාදී වූ අදහස් දන්නවා නම් තමයි ඔබ මේ විශ්වාසයෙන් මේ කටයුත්තේ නියැලෙන්නේ. ඒ නිසා අපි ඒකට කියනවා සම්මා දිට්ඨිය කම්මඵල විශ්වාසය. අபிසද්ධහං කම්මඵලං උලාරං කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ මේක. කියන ඔබ මිත්‍යා දෘෂ්ටික නම් ඔබ දන් දෙන්නේ වෙනත් ඉලක්ක වලින්. ඔබ වෙනත් විදිහේ දෘෂ්ටීන් සහිත නම් කියන ඔබ මොකවත් පිළිගන්නේ නැති කෙනෙක් නම් ඔබ දන් දෙන්නේ ටැක්ස් ප්‍රශ්න වලට. ඔබ දන් දෙන්නේ සමාජ ප්‍රශ්න වලට. ඔබ උදව් කරන්නේ නිකන් අනිත් කෙනාට මොනවාරි දෙන්න ඕන කමට නේද? හැබැයි පින් දන්න නැත්තම් කර්මය දන්න කුසලයේ දන්න පුද්ගලයා අත්හරින්නේ පූජා කරන්නේ කෙනෙකුට වෙනමම ඉලක්කයකින්. මතක තියාගන්න කිසිවක් ලබා ගැනීමේ අදහසකින් තොරව කරන අත්හැරීම තුළ තමයි අසීමිත ලෙස ලැබෙන වරමතවත් මේ පුණ්‍ය ශක්තිය හැදෙන්නේ. දානයක උපරිම නිවැරදිතාවය තමයි කිසිම බලාපොරොත්තුවක් නැතුව උදව් කරන්නා කෙරෙහි කරුණෙන් මෛත්‍රියෙන් හිතයිශී භාවයෙන් ඔබ සන්තක දේ පරිත්‍යාග කිරීම. ඔබට අතිරික්ත වූ දේ අත්හැරීමට වඩා වැදගත් කියන්නේ ධර්මයේ ඔබට අත්‍යවශ්‍ය වූ දේ අත්‍යවශ්‍ය මොහොතේ ඔබ අත්හරිනවා නම් අන්නේ අවස්ථාව. එහෙම වෙලාවට තමයි මේ ඊටාම බල සම්පන්න චිත්ත ක්‍රියාකාරීත්වය සිද්ධ වෙලා මේ තරංග හැදෙන්නේ. එතකොට මතක තියාගන්න භෞතිකමය වූ සම්පත් හැටියට ඇඳුම් පූජා කළොත් ඔබ සතු බලයෙහි තිබෙන්නේ ඒ කියන්නේ පිනේ තියෙන්නේ ඇඳුම් හිමි වෙන බලය නේද? අන්න දෝ බල දෝ හෝති. ආහාර පූජා කළාම හම්බෙන්නේ බලය. වත්ත දෝ හෝති වන්න දෝ. වස්ත්‍ර පූජා කළාම හම්බෙනවා කියන්නේ ඒකට අදාළ ශක්තිය. යානදෝ සුඛදෝ හෝති. ප්‍රවාහන පහසුකම් පූජා කළාම හම්බෙනවා කියලා කියන්නේ සැපය. ඒ සැපවත් භාවයේ පරිත්‍යාග කිරි. ඖෂධ පූජා කරාම ලැබෙන ඖෂධ මේ විදිහට මේ ලැබෙන පින තුල බලය තියෙන පිනතුනි අර පින හදන්න දීපු භාණ්ඩය අනුමයි. මේක බුද්ධ දේශනාව ඉතාම බල ප්‍රකාශන හොඳ ආකාරයට පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ ඔබ පිරිමි කෙනෙකුගේ වීඩියෝ එකක් අරගෙන ඒක යවලා අනිත් පැත්තේ කෙනාට ගෑනු කෙනෙක් පෙන්වන්න බෑ. ඔබ මේ වීඩියෝ එකට ගත්ත කෙනාවම තමයි ඔබට කෙනෙක්ට යවන්න පුළුවන්, පෙනෙන්න පුළුවන්. එතකොට ආන් ඒ වගේ තමයි ඔබ ආහාර දුන්නම ඒකේ බලයේ තියෙන ආහාර ශක්තිය. ඉතින් මෙන්න මේ විදිහට ධර්මයේ කියන පින් සිද්ධ කිරීම පිළිබඳව ඔබ පින්වතුනි සැලකිලිමත් වෙන්න. නේද? අද බොහෝ පින්කම් අපට පේනවා හුදු චාරිත්‍රයක් පමණයි. සැලකිලිමත් වන්නේ එහි තිබෙන ප්‍රදර්ශනීය කාරණා පිළිබඳව. වස්ත්‍ර අඳින විදිහ, පාදෝවණය කරන විදිහ, සැරසිලි ආදිය, සුදු වස්ත්‍ර එළන එක මේ වාගේ කාරණා කීපයක් පිළිබඳ ඔබ ඊටාම සැලකිලිමත්. හැබැයි ඔබ මේ කියන ක්‍රියාකාරකම ඇතුලේ ඊටාමත්ම අත්‍යවශ්‍ය වන චිත්ත සම්පත්තිය පිළිබඳව, ඒ වගේම ඔබේ සීල සම්පත්තිය පිළිබඳව, වස්තුවේ ධාර්මික භාවය පිළිබඳව සැලකිලිමත් වෙලා නැහැ. ඉතින් ඔබ මේ ඔක්කොම සැලසුම් කළාට අවශ්‍යම කාරණා පිළිබඳව සමහර විට ඔබ අතින් සැලකිල්ලකට භාජනය නොවුනොත් පිනතුනි මතක තියාගන්න ඔබට පින් සිද්ධ වෙන්නේ නැහැ. නේද? අපිට හිත හදන්න ඔබ ලොකු පින්කමක් කළා, ලස්සනට දානේ පූජා කළා, ලස්සනට භාජන හදලා තිබුණා, ඔක්කොම ලස්සනට ඇඳගෙන හිටියා කියලා වර්ණනා කළ හැකි. හැබැයි එපමණකින් පින පිළිබඳව තාක්ෂණය නිවැරදි නැහැ. පින පිළිබඳව තාක්ෂණය නිවැරදි වෙන්න එක ඔබ අත්තිවාරමක් හැටියට, උපකරණයේ හැටියට සීලයේ සහිත මිනිසෙක් වෙන්න ඕන. දෙක තමයි සම්මා දිට්ඨිය, ශ්‍රද්ධාව ආදී චිත්ත සම්පත්තිය පැත්තේ ශක්තිමත් කෙනෙක් වෙන්න ඕන. ඒක නිකන් අර බැටරි පවර් එක වහගේ. ඊළඟට තුන්වෙනි එක මේකට ඔබ දාන දේවල් හරියටම පින කියන ශක්තිය නිෂ්පාදනය කිරීමට හැකි භෞතික වස්තුව වෙන්න ඕනේ. කියන්නේ ඔබ හිතන්නකෝ ඔබේ දුරකථනයේ නැති ෆොටෝ එකක් ඔබට යවන්න බෑ. ඒ වගේ තමයි ධාර්මික උපයාසපයා නොගත් දේවල් ඔබ ළඟ තිබ්බා කියන්නේ ඇත්තටම ඔබ සන්තක වෙලා නෑව යවන්න බෑ ඔබට. ඒකෙන් ඔබට යමක් කරන්න බෑ. ඔබට පුළුවන් ඔබේ දුරකථනයේ සන්තක දේව යවන්න විතරයි. වාගේ ඔබට පුළුවන් ඔබ සන්තක ඌ කියන කොටසට අයිති වෙන වස්තුවෙන් පින් කරන්න විතරයි. ඒතර අපි හිතමු මෙන්න මේ විදිහට ඔබ පින් සිද්ධ කළා කියලා. එතකොට මේකෙන් වෙලා තියෙන අර භෞතිකමය සම්පත්තිය දැන් තරංග බවට පත් වෙලා ඔබ ඊටාම බල සම්පන්න පුද්ගලයෙක් හැටියට ඉන්නවා.
ඊළඟට අපි ඕන මේක අදාළ පුද්ගලයාට යවන්න. දුරකථනයකින් කෙනෙකුට මේක යවන්න නම් අපි ළඟ තියෙන්න ඕනේ අදාළ කෙනාගේ දුරකථන අංකය. එයාගේ මොකක් හෝ එයාට සම්බන්ධ විය හැකි අංකයක් තියෙනවා. ඒ අංකය අපි ළඟ තියෙන්න ඕන. ඒ අංකේ තියෙන කෙනා කොහෙද ඉන්නේ කියලා අපි දැනන් ඉන්න ඕනේ නෑ නේද? එයා ලංකාවේ හිටියත් හදිසියෙ ඉන්දියාවේ ගිහිල්ලා නම් ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා නම් මෙහි ඉඳලා කොච්චර දුර වුණත් ප්‍රශ්නයක් නෑ. අපි ළඟ තියෙනවා නම් එයාගේ අංකේ එයා ලෝකෙ කොහේ හිටියත් අපිට පුළුවන් එයාව කනෙක්ට් කරගන්න, සම්බන්ධ කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් යවන්න. අන්න ඒ වගේ තමයි පින්දීම. පින්දීමේදී පින් යන්නේ මතක තියාගන්න ධර්මයේ කියන විදිහට ඥාතීන්ට. ඔබගේ ඥාතීන් සහ ඔබ අතර කර්ම ඥාතීත්වයක් තියෙනවා. ඔවුන් සහ ඔබ අතර ඔබේ අම්මා උනේ ඔබේ අම්මා වෙන්න තිබුණ කෙනාමයි. ඔබේ පුතා දුව උනේ ඔබේ සැමියා උනේ සහෝදරයා උනේ මේ වෙන්න තිබුණු කෙනාමයි. සමහර විට ස්වාමියා භාර්යාව ඔබේ ලේ ඥාතියෝ නෙමෙයි. කට්ටිය ඥාති කියන කොටසට නෙමෙයි ඇත්තටම අයිති වෙන්නේ. ඒ අයට නෙමෙයි පින් දෙන්න පුළුවන් කියන්නේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් සීයා ආච්චි පුතා දුව මිනිබිරි මුණුබිරියන් කියන මේ පරම්පරාවේ කණ්ඩායමට. ඇයි ඒ කට්ටියට දෙන්න පුළුවන්නේ? ඔයාලා එයාලගේ ලින්ක් එක දන්නවා. ඔයාලා එයාලගේ අංකය දන්නවා වාගේ තමයි ඒ දැනුවත් වීම කර්ම ඥාතිත්වයේ සම්බන්ධය නිසා. එතකොට කොහොමද මේ කට්ටියට මේ ආරාධනාව කරන්නේ? එහෙම නැත්නම් ඒ අය සමග ඔබ සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ? තිරෝකුණ්ඩ සූත්‍රය පින්දීම පිළිබඳ ඉතාම විස්තරාත්මකව පැහැදිලි කිරීම තියෙන සූත්‍රය තියෙනවා. ඔබ සිහි කරන්නලු පින් සිද්ධ කරගත්තට පස්සේ අදාළ ඔබට පින් දෙන්න ඕන කෙනාගේ රුව හිතෙන් ඔවුන් ඔබට හිතයිශී භාවයන් දැක්වූ අවස්ථා. ඒ කියන්නේ ඔබට හිතයිවත් වූ අවස්ථා ඔබ මෙනෙහි කරන්නලු. ඊළඟට පුළුවන් තරම් ඔවුන්ට කරුණාව සහ ඔබේ අනුකම්පාව ජනිතන විදිහට ඔවුන් පිළිබඳව කල්පනා කරනවා. මෙන්න මේ හැඟීම ඔවුන්ට ඔබව සිහිපත් වෙලා ඔබෙන් යම් ආරාධනාවක් තියෙන බව දැනෙන්නට හේතු වෙන සිතුවිලි. ඒ කියන්නේ ඔබ ඊටාම ලොකු වස්තුවක් උපයාගත් වෙලාවේ ඔවුන් ඔබ මතක් කරන්න. ඔවුන් සිහි කරන්න, ඔවුන්ගේ චිත්ත රූප මතක් කරන්න. ඔබත් එක්ක ඔවුන් ගනුදෙනු කරපු හොඳ විදි. ඔබට ආදරය දක්වපු, ඔබට කරුණාව දක්වපු අවස්ථා සිහිපත් කරන්න. මේ අවස්ථා සිහිපත් කරනවා කියන්නේ ඔබ දුරකථනය අරගෙන අංකේ ඩයල් කළා වාගේ. ඒ අය සහ ඔබ අතර දැන් සම්බන්ධීකරණය ඇති වෙනවා. පින්නතුනි, මේක කරන්න පුළුවන් කොයි වෙලාවටද? ඊටාම ආඩ්‍යතරව පිං උපයාගත් වෙලාවක විතරයි. එහෙම මෙනෙහි කිරීමෙන් පස්සේ ඔබ සහ ඔවුන් අතර සම්බන්ධයක් ඇති වෙනවා. අන්න ඒ වෙලාවේදී ඔබට තියෙන්නේ හිතෙන් හිතට මේ ශක්තිය පිනොතුනි ගමන් කරවන්න. හිතෙන් හිතට ශක්තිය ගමන් කරවීම භාවනාවක් වගේ එකක්. ඒක ඊටාම හොඳට ඔබ නිස්කලංක වෙලා දැස් පියාගෙන වාගේ අදාළ චරිත මෙනෙහි කරමින් මේ උපයපු පිනෙන් ඔබට යහපතක් වේවා, ඒ සඳහා මම මේ පින් ඔබට පරිත්‍යාග කරනවා කියන හැඟීම ජනිත වීම ප්‍රමාණයෙන් මේ තරංග උන්ට යනවා. ඔවුන්ගේ ජීවිත සුවපත් වෙනවා. එවිට ඔවුන් ඒ ශක්තිය දැන් යව්වේ තරංග භෞතික ශක්තිය බවට පත් කරගෙන ඔවුන් සුඛිත මුදිත භාවයට පත් වෙලා ඔබට ආශිර්වාද කරනවා කියලා සාක්ෂිය මේ තිරෝකුණ්ඩ සූත්‍රයේ තියෙනවා. එතකොට පින්නතුනි මතක තියාගන්න, මේක තාම හොඳට ඔබට කරන්න පුළුවන් දෙයක්. ඔබ හැබැයි දානයක් පූජා කළාම, පින්කමක් සිද්ධ කළාම, මල් ටිකක් පූජා කළාම පින්දීම කියන අවස්ථාවේ ඊටාම සංසුන් වෙන්න ඕන. ඒක භාවනාවක් වාගේ. ඒක ඊටාම වැදගත් දෙයක්. ඇත්තටම පෙන් වඩන්න ඕන නෑ පින් දෙන්න. ඒක නිකන් නිදර්ශනයක්. ඒක මේ තේරුම් ගැනීම සඳහා, අනිත් අයට පැහැදිලි කර ගැනීම සඳහා උපමාවක්. උපමාවේ සඳහන් දේ දෘශ්‍යාධාරයෙන් විෂුවල් එකකින් පෙන්වන එකක් තමයි අපි ඔය පැන් වඩනවා කියලා කරන එක. මොකක්ද? ඔබේ හිතේ පින් වැඩෙනවා වාගේ තමයි, ඔබ පින් රැස් කර ගන්නවා වාගේ තමයි අර උඩින් තියෙන වාජනේ පිරෙන එක. ඔබ තමයි මේ සක්‍රීය තාක්ෂණික කටයුත්ත කරන්නේ.
ඒක පිරිලා ඉතිරිලා ගිහින් යට භාජනයේට වැටිලා යට භාජනයේ ටික ටික පිරෙනවා වාගේ තමයි පින් අවශ්‍ය ඔබේ ඇත්ත හිටියොත් ඒ අයට මේ පින් ගිහිල්ලා අයගේ ජීවිතවලටත් මේකේ බලපෑම වෙන්නේ කියලා යතා වාරි වහා පූරා පරිපූර්ෙන්ති සාගරං ඒව මේව ඉතෝදින්නං පේතානං උපකප්පති කියලා මේ ගාථාවේ කිව්වා. ගංගා පිරුණම නිකම්ම මහ මුහුදට වතුර ගොඩාක් යනවා. ඇලදොල පිරුණම ගංගා පිරෙනවා. ගංගා පිරුණම මහ මුහුදට වතුර ඕන තරම් පිරෙන්න තියෙනවා. අන්න ඒ වගේ ඔබ කළ පින් වල බලයෙන් ඒවා ඊටාම අධික ලෙස දැන් තියෙන නිසා පේතානං මියගියා ඌ තැනැත්තා මේ පේත කියන්නේ මියගියා ඌ තැනැත්තාට මේ ශක්තිය ලැබෙනවයි කියනවා. එතකොට පින්වතුනි මතක තියාගන්න ඒක හරියට කොයිතර ලේසි වැඩක්ද කියලාත් මේ ගාතාවක තියෙනවා. උන්න මේ උදකං වට්ටං යතා නින්නං පවට්ටති. උඩ තලයකට එකතු කරපු මහා ජල කඳක් පහලට ගලන්න පහලට එවන්න ඕන කරන්නේ පොඩි සිදුරක් සහ පාරක් විතරයි. උඩ තියෙන නිසා નિરાයාසයෙන් ආය මෝටර දාලා පම්ප් කරන්න ඕන නෑනේ. සිදුරක් හරවුවාම නිම්නයේ දිගේ ගලාගෙන අවිල්ල පහත් බිම් පිරීලා යනවා. අන්න ඒ වාගේ ඔබ විසින් දෙන පිනෙන් ඔබ උසස් ආත්මික උසස් පින් කරගෙන උසස් පුණ්‍ය ශක්තියකින් යුක්ත වෙන්න වෙලාවක අර මිය ගිය කෙනාට පින් දුන්නම එයාගේ ජීවිතයත් සුවපත් වෙනවා කියලා මේ ඔක්කොම දෘශ්‍යාධාර මේ ඔක්කොම නිදර්ශන මේ ඔක්කොම උපමා මේ ගාථා සජ්ජායනා නොකලත් මතක තියාගන්න මේ වක්කරන පැන් ඔබ ඉදිරියේ වක්කලේ නැතත් පින් යනවා. පින් යන එක ප්‍රශ්නයක් නේ. හැබැයි අපි ඒක කරන්නේ තව කාට හරි ඉගෙන ගන්න, තේරුම් ගන්න, ළමයින්ට තේරෙන්නේ නැති මට්ටමේ දැනුමක් තියෙන මේ තාක්ෂණික කටයුත්ත පිළිබඳ අනෝබෝධයෙන් ඉන්න ඔයසයන්ට මේ පිළිබඳ යම් අදහසක් ගැනීම සඳහා අවශ්‍ය කරන්නේ හිතෙන් හිතට කරන අනුමෝදනාව කිරීම. එය තාම විද්‍යාත්මකයි, ඊටාම තාක්ෂණිකයි, ඒ වගේම අදාළ කාර්යය ඊටාම හොඳින් සිද්ධ වෙන එකක්. එහෙනම් බුද්ධ දේශනාවේ පුණ්‍යානුමෝදනාව කියලා කියන්නේ හොඳට මතක තියාගන්න පින්නතුනේ හොදු විශ්වාසයක් පමණක් නෙමෙයි, ඒ ඊටාමත්ම විද්‍යාත්මක වූ තාක්ෂණික කටයුත්තක්. මේ පින්දීම පිළිබඳව සඳහන් වෙනකොට තිරෝකුණ්ඩ සූත්‍ර අටුවාවේ තියෙනවා පින් ලබාගත හැකිවන්නේ ආත්ම භාව දෙක කයට පමණයි කියලා. එකක් තමයි දෙවියන්ට පින් දුන්නේ නැකේ දෙවියෝ පින් ඉල්ලා ගන්න බලාපොරොත්තුෙන් ඉන්න. මොකද ඔවුන් පින් උපයන්න දක්ෂයන් නොවන නිසා, හැකියාවන්ගෙන් සමන්විත නොවන නිසා ඔවුන් කැමති ඔවුන්ට කවුරු හරි දෙනවනම් එහෙනම් බලාපොරොත්තුෙන් ඉන්න කණ්ඩායමක් එයාට ගන්න පුළුවන්. ඊළඟට පරදත්තූපජීවී කියන අනුන් දෙන දෙයින්ම පමණක් යැපෙන්නට පුළුවන්කම තියෙන, Tamanට රැස් කරගත් උපදවාගත් පුණ්‍ය බලමහිමයක් නැති වූ කණ්ඩායමක් ඉන්නවා. ඒ කියන්නේ කට්ටිය සියලු සම්පත් වලින් දුර්වලයි. අන්න ඒ අයටත් කවුරු හරි දෙනවා නම් ගන්න ඒ කට්ටියගේ බලාපොරොත්තු තියෙනවා. අර මෙන්න මේ කියන දෙපාර්ශවයේ අයට විතරයි ඔබ දෙන පින් අනුමෝදන් කරගන්න පුළුවන් වෙන්නේ. දෙවියන්ටත් පින්දීම මිය යන අයට පින්දීම හා සමානයි. ඉතින් පත්තානුමෝදනා කියන පින් අනුමෝදන් කිරීම කියන කාරණාවේදී දෙවියෝ සහ මළගිය ඥාතින් එක හා සමානයි. ඔවුන්ට අඩුපාඩු සහිත නිසා අපි දෙන දෙයින් යැපෙන කණ්ඩායම. ඔවුන්ගෙන් ඒ නිසා අපි ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න සුදුසු නෑ කියන එක ධර්මයේ කියනවා. අපි උදව්වක් කරන්නේ ඒ හින්දා අපිව දිගට බලා ගන්න කියලා දෙවියන්ට කිවිසුමක් ගහන්න යන්න එපා. ඥාතීන්ට එහෙම එකක් කරන්න යන්න එපා. එහෙම යුක්ති සහගත බවක්, සාධාරණ ස්වභාවයක් නැහැ කියන එකයි මේ ධර්මයේ කියන්නේ. ඒතර මේක ඉතා වැදගත් තැනක්. මොකද අපි ඥාති ඇදහිල්ලකට යනවා, දේව ඇදහිල්ලකට යනවා. නමුත් අපේ බෞද්ධ දේශනාවේ අදහස අනුව දෙවියන්ට සහ ඥාතීන්ට උදව් කිරීමක් සිදු කරන බලවත් චරිතය ඔබ තමයි පින් සිද්ධ කරන්න පුළුවන්, ආයෝජනය කරන්න පුළුවන්, ගමන් කරවන්න දෙන්න පුළුවන් පුද්ගලයා. ඊළඟට ඔබ තමයි මේ කියන නිවන් දකින්න එකත් මේ ආත්මෙ සිද්ධ කරගන්න පුළුවන් චරිතය.
අර පරදත්ත උපජීවී කෙනා අසරණ සිඟන්නෙක් වාගේ දෙවියෝ අසරණභාවයටපත් වෙච්ච පුද්ගලයෙක් වාගේ අපි තමයි ශක්තිමත්. ඒ නිසා ඔබට අපි කියන ඔබේ පෞරුෂය ඔබේ ශක්තිය පිළිබඳ ඔබ විශ්වාස කරන්න. පුණ්‍යානුමෝදනාව මියගිය ඥාතීන් වෙනුවෙන් ඔබේ සත්ක්‍රියාවක් ඔබේ සත්පුරුෂ භාවයක් එය ඊටාම හොඳින් සිද්ධ කිරීම කෙරෙහි පින්නතුන් අවධානය යොමු කළොත් ඔබට අනිවාර්යයෙන්ම පුළුවන් මේ කියන කාර්යයන් සිද්ධ කරන්න. ඊළඟට ධර්මයේ කියනවා පින් අවශ්‍ය ඥාතීන් ඉන්න බව ඔවුන් අපෙන් පින් ඉල්ලන බව දැනගන්නත් ඔබට ක්‍රම තියෙනවා. ඒ තමයි ඔබට බලන්න ඔබට නිරන්තරයෙන් හිතාමතා මතක් කිරීම සිදු නොකර ඔබේ යම් ඥාතිවරයෙක් මිය ගියපු අය මතක් වෙනවද කියලා. එහෙම මතක් වීම සිද්ධ වෙන්නේ ඒ අයට පින් අවශ්‍ය බව අපි පින් දෙයි කියන එක ගැන ඕන් හිතන කොට කියලායි ධර්මයේ කියන්නේ. ඒ නිසා ඔබට ඔබේ අම්මා තාත්තා ඥාතිවරු නිරන්තරයෙන්ම හීනෙන් පේනවා නම් නිරන්තරයෙන්ම નિરાයාස මතක් කිරීම වලට ලක් වෙනවා නම් ඔබ පින්කමක් කරන්න. ඔබ පුණ්‍යානුමෝදනාවක් හරියට කරන්න. ඒ බොහෝ විට ඔවුන්ට පින් ඕනෑ නිසා වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට තියෙන්නේ මේ කියන අවස්ථාවේදී තාක්ෂණිකව ඊටාම නිවැරදි විශ්වාසයෙන් සහ නිවැරදි ආකාරයෙන් මේ පුණ්‍ය කටයුත්තේ නියැලෙන්න පින්දීම ඊටාම නිවැරදිව සිද්ධ කළොත් විතරක් පින් යන එකක්. ඒ නිසා නිකන් අපි දකිනවා අපේ පින්කම් ගෙවල් වල වැදගත්ම මොහොත තමයි පින්කමේ අයිතිකාරයෝ කලබලෙමින් ඉන්න වෙලාව. ඒ තමයි පුණ්‍ය අනුමෝදනාව වෙලා. ඒ මොකද දානේ වළඳලත් ඉවරයි, පිරිකර පූජා කරලත් ඉවරයි. දැන් යවන්න වාහන හොයන්න ඕන. ඊළඟට තියෙන වැඩ සැලසුම් කරන්න ඕන. ඇවිත් තියෙන ඥාතීන් සංග්‍රහ කරන්න ඕන. ඒ හින්දා දැන් පින් දෙන වෙලාවේ තමයි ගෙදර අය හරිම වික්ෂිප්ත, කලබල, අවිවේකී හිත මේ කටයුත්තෙන් අයින් කරලා ඉන්න වෙලාව. එතකොට පින් යන්නේ පින් කරාට පින් අනුමෝදන් වෙන්නේ නෑ. ඒ නිසා අපි කියන්නේ සංවිධානාත්මක වෙන්න. ඔබට නිදහසේ මේ විගාපෘතිය මේ තාක්ෂණික කටයුත්ත සිදු කොට නිමා කළ හැකි ආකාරයට ඔබ වැඩ බෙදා දෙන්න අනිත් අයට. අනිත් අය විසින් කළ යුතු කළ හැකි කාරණාවන් ඔවුන් වෙත ඔබ පැවරුවොත් ඔබට ඔබේ කටයුත්තේ නිමාවක් සිදු වෙන ආකාරයට මේ කටයුත්ත කරන්න පුළුවන්. ඒ නිසා එහෙම හිතලා මේ පින්දීම පිළිබඳව කරුණ නිවැරදි කර ගැනීම සඳහා අපේ පින්වත් උදවිය කටයුතු කරන්න කියන සිහිපත් කිරීම අපි ඔබට මතක් කරනවා. බෞද්ධ දේශනාව තුළ පින්දීපු අවස්ථාවලට උදාහරණ ඕනෑ තරම් තියෙනවා. පළමු ආරාම පූජාවෙන් පස්සේ බිම්බිසාර රජතුමාගේ ඥාතීන් එතුමාට පින් අවශ්‍ය බව විවිධ විදි වලින් ඒත්තු ගන්නවලා බුදුහාමුදුරු නියම කරලා පින් දෙන අවස්ථාවක් තියෙනවා. සරියුත් හාමුදුරු තමන්ගේ ආත්ම ගණනාවකට පෙර ඥාති වූ දෙමව්පියන් ඇතුළු ඥාති පිරිසකට පින්ඩපාතේ වැඩලා ඒ පින්ඩුසිඟා ගත් ආහාර අන් අයට දාන හැටියට පූජා කරලා පවත්වපු දානයකින් පස්සේ කළ පින්කමක් පිළිබඳව මේ සාහිත්‍යයේ බෞද්ධ සාහිත්‍ය තුළ සඳහන් වෙනවා. බුදුහාමුදුරුව පින්දීම අගය කොට දේශනා කොට වදාළ දේශනා ගණනාවක් මේ ඥාති සංග්‍රහය යටතේ සඳහන් වෙනවා. සිගාලෝවාද සූත්‍රයේ මියගිය ඥාතීන්ට දෙමව්පියන්ට ආදී පින් දීම දරුවන්ගේ යුතුයකමක් හැටියට සඳහන් වෙන ඉගැන්වීමක් තියෙනවා. ඊළඟට ගත්තාම පත්තකම සූත්‍රයේ පංචබලි සංකල්පය යටතේ පුබ්බපේත බලි කියලා ඔබ උපයන ධනෙන් එක් කොටසක් අනිවාර්ය වශයෙන් කළ යුත්තේ මියගිය ඥාතීන්ට දෙවියන්ට වාගේ ඔබත් සමග පෙර වාසය කළ පිරිසට පුණ්‍යානුමෝදනාවන් සඳහා යෙදවීම කියලා තියෙනවා. මේ වගේ ගොඩාක් තැන් ඉගැන්වීම් වල තියෙනවා, සිද්ධි වල තියෙනවා බෞද්ධ පුණ්‍යානුමෝදනාව. ඒ නිසා එය හුදු දේව මළගිය ඇදහිල්ලක් නෙමේ. ඊට වඩා තාක්ෂණික කාරණාවක්. තැනකින් තැනකට දත්ත යවන්න පුළුවන් තරංග බවට පත් කරලා එහෙම වුණාම යනවා. එහෙම වුණාම ගිහිල්ලා ඒක නැවත භෞතිකත්වයට පත් වෙනවා කියන එක අද නවීන ලෝකයේ තාක්ෂණිකව ඔප්පු වුණ කරුණක්. එය තමයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ හිත නැමැති ඩිවයිස් එකෙන්
තවත් හිතක් නැමැති උපකරණයකට මැද තරංග හෙවත් පිං විදිහට මේ කියන ශක්තිය ඇවි. අපි අන්න ඒ උතුම් ක්‍රියාවලිය ඊ타ත්ම නිවැරදිව කරන්න ඉගෙන ගනිමින් අපේ බෞද්ධ වත්පිළිවෙත් තුළ තියෙන තාක්ෂණික නිවැරදි භාවය පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරමු කියන මතක් කිරීම සිදු කරමින් මේ සද්ධර්ම දේශනාව නිමාවට පත් කරනවා. සියලුම පින්නතුන්ට නිදුක් නිරෝගී සම්පන්නිය වැඩේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. වැඩිහිටියන් සිදු කරන දෙහැමි වූ රැකී ආරක්ෂා සියල්ල ඊටාම හොඳින් සිදු කර ගන්නට අවශ්‍ය කායික මානසික ශක්තිය ලැබේවා. හැම දිනාට සෞභාග්‍යමත් ජීවිතයක් සැනසිරිදායක ජීවිතයක් උදා කර ගන්නට මේ පිං හේතු වාසනාම වෙත්වා කියලා සාදු කියලා පින් දෙනවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කර ගනිත්වා. දෙවියෝ මේ පින් අනුමෝදන්ව සුඛිත මුදිත භාවයට පත් වේවා. සම්බුද්ධ ශාසනය ලෝකය ඔබ අප සෑම දිනම ආරක්ෂා කරත්වා. අවසන උතුම් කල්යාණ මිත්‍ර සේවනයේ ලැබී දෙවියන්ටත් මගඵල නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනාම වෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු තං සදාති.